ඉතින් මේ තියෙන්නේ Minecraft. හරි ඉතින් මේක මේ ලෝගෝ එක දැක්කම ඕනෙන්ට ඕන පොඩි හිතා ගන්න පුළුවන් මේ Minecraft තමයි කියලා. anyway කොහොම හරි ඉතින් අද එපිසෝඩ් එක අපි හදන්නේ Minecraft වල දින 3ක් විතර survive වෙලා Minecraft වල village එකක් කියන එකක් තමයි අද එපිසෝඩ් එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අවසාන වෙනකම් බලන්න මට village එකක් හොයාගන්න පුළුවන් වුණාද කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක කිසිම වැඩක් නැති වීඩියෝ එකක්. ඔයාලට කරන්න වෙන වැඩක් නැත්තම් විතරක් අනේ මේ වීඩියෝ එක බලන්න. එහෙම වැඩක් තිබ්බත් බලන්න එපා කියලා කියන්නේ. ඔන්න මං අන්තිමට කිව්වා කොහොම හරි මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ anyway ඔයගොල්ලෝ කැමැත්තක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මගේ හොඳම යාළුවෙක් ඉන්නවා SL Devil Pro කියලා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. කොහොම හරි අන්න එයාගේ YouTube channel එක මේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඉතින් එයාගේ YouTube channel එකට කලින් තිබ්බ දැනටම ගන්න ඔයගොල්ලෝ help එකක් දෙනවා නම් ඒතර මේක ලොකු උදව්වක් එයාට. ඉතින් anyway අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. යපි ඉතින් මොකෝ වෙන්නේ ඉතින් ඉන්ට්‍රෝ එකෙන් ඔයාලා දකින්න තියෙන වීඩියෝ එකේ සාමාන්‍ය සාරාංශය මම හිතනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි වීඩියෝ එක ඉවරනකම් බලමු මොකක්ද වෙන්නේ කියලා. anyway ඉතින් ඔයගොල්ලෝ දැන් පේනවා මම ස්කින් එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් ස්කින් එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරනවා නම් මම සතුටින්. ඉතින් මේ මම ෂේඩ් එකක් දාගත්තා. anyway අපි යමු අද වීඩියෝ එකේ. හරි ඉතින් ඔයගොල්ලෝ දැන් පේනවා පටන් ගත්තා ගහක් කපාගත්ත ඉතින් මම දාම් කරන ගේම් කරා. ඉතින් හැමෝම කරන දේ විදිහට පටන් ගත්තා ගහක් කපාගත්තා. ඊට පස්සේ එතන තිබ්බ පියවනේ ඊට පස්සේ එතන තිබ්බ ටිකක් කඩාගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය කරන බඩු ටිකක් හදාගත්තා. මුලින්ම crafting table එක හදාගත්තා. ඊට පස්සේ sticks හදාගෙන ඊට පස්සේ මට ඕන කරන axe එකයි pickaxe එකයි හදාගත්තා. ඉතින් පේනවනේ කොහොමද තමයි මුලින්ම පටන් ගත්තේ. ඊට පස්සේ ආයෙත් පාරක් පම්ගි කඩන්න යන්න කලින් දැක්කා මෙන්න මේ වගේ සතෙක්ව. ඊට පස්සේ වමරු ඊට පස්සේ ආයෙ පාර පටන් ගත්තා. පම්ගි කඩන්න පම්ගි කරන්න එතන ගහපු ප්ලෑන්ක් එකෙන් ඉඳලා පස්සේ ආයෙ පටන් ගත්තා පම්ගි ටික කල්ලා. හරි ඉතින් වැඩේ අතරමැඟ දාලා මම ආයෙත් පාරක් පටන් ගත්තා ගස් ටිකක් කඩාගන්න. ඇත්තටම හේතුව නම් දන්නේ නැහැ ගස් මෙච්චර කඩන්න. anyway මං පස්සේ ගස් ටික කඩන්න පටන් ගත්තා. ගස් ටික ඊට පස්සේ හරි ඔයගොල්ලෝ බලාගෙන යන්නකෝ. දකින්න ලියන්න පටන් ගත්ත හින්දා දකින්න හැම ගාම කඩන්න ඕනේ කියලා හිතුණා. ඇත්තටම ඒනවල දකින්න හැම ගාම කඩන්න ගියොත් මේ වීඩියෝ එක ගස් කඩන වීඩියෝ එකක් බවට පත් වෙන නිසා මං ඒ කැලේ ක්‍රොප් කරා. හරි ඉතින් අපි බලමු. ඊට පස්සේ ආයෙත් ගස් හොයාගෙන ගියා. මේ විලේජ් එකක් හොයාගෙන යනකොට ගස් හොයාගෙන ඊට පස්සේ ඇදක් හදන්න පුළුවන් සතෙක් හම්බුණා. මචං කොහමද? ගියා මරි කියලා හිතනවා ඉතින් ඊට පස්සේ ආයෙත් පාරක් ගියා. ගස් ටිකක් කපා ගන්න. ඇත්තටම ගස් ටිකක් කපා ගන්න මේ ගිය අදහසක් නැතුව යද්දී ගස් ටිකක් කමුණ ගස් ටික කැපුවා. anyway ආයෙත් පාරක් මං ගහක් කැපුවා. මම දැන් පේනවා මං ආයෙත් පාරක් ගහක් කැපුවා. ඊට පස්සේ axe එක කුල් පට්ට වෙලා ගියා. ඒක නිසා crafting table එක place කරලා ඒක කරන්න කලින් දැක්ක එකව මරාගත්තා. නැත්තම් ඕව ආයෙ මිස් වෙනවා. ඉතින් ඒ විදිහට එකක් මරාගත්තා. ඊට පස්සේ මම අතින් ගැටුණු axe එක ආයෙත් පාරක් අදාගත්තා.
ඇක්ස එක හදලා ඊටවස්සේ ඇක්සික පලන සොරොට්ටික දාගෙන අයිත් පාරක් ගමන ආරාම කර සහෝදරයා ඇත්තිවරයි නමට 4ක් ගාව තියෙනවා මංගාව ඉරවස්සිතින් යවන් මෙරුවට පස්සේ අයිත් පාරක් ගාක්ක පන්න පටන් ගත්තා එතනම ෆ්‍රේන්ස් මට මොකක්කරි වෙලා තියෙන එත මේ ගස් කපන්න හේතු වගේම ෆ්‍රේන්ස් මේ වීඩියෝක දැන් සවුන්ඩ් එක රෙකෝඩ් කරලාවේ අපි අර වහිනවා සද්ද බද්ද එහෙනවා නම් ගණන් ගන්න එපා ඊපස්සේ බෙඩ් එකක් හදාගත්තා බෙඩ් එක හදාගත්තේ ප්ලේස් කරන්න නෙමෙයි මට ඒක ප්ලේස් වුණා පැරදීමකින් anyway ඊපස්සේ ආයෙත් පාරක් සංචාරي කරන්න පටන් ගත්තා සංචාරي කරන මම පොඩ්ඩක් නාගන්නත් එපයි දවස ගානේ නාන්න ඕනේ මම වගේ හොඳ පුරුදු අනුගමනය කරන්න ඕනේ පුදු වෙන්න ඕනේ හරිද ඊට පස්සේ කන්දක් තියෙනවා සංචාරය කරන්න කන්දට නගින්න හිතුවා විලේජ් එකක් හොයාගන්න ලේසි වෙයි කියලා ඇත්තටම කන්ද විලේජ් එකක් හොයාගන්න ලේසි ඉරකසී වෙතත් කන්ද නගිනවා පට්ටමාරු anyway දැන් රෑ විගෙනවා මට දැන් බුදිය ගන්න ඕනේ බුදියන්න බැලු බුදියන්න ඕනේ ඊට පස්සේ බුදියන්න පුළුවන් වෙනකන් උඩ බැන්න ඒ විදිහට පළවෙනි දවස අවසන් වුණා. මට මොකනවත් සංචාරය කරන වැඩි ආයෙත් පාර කරන්න පටන් ගත්තා. සංචාරය කරනවා කෙසේ වෙතත් කඳු නගිනවා වට්ටමාරුයි මට තේරුණා හොඳටම තේරුණා. කන්ද නගින්න ගියපු අවස්ථාවේදී මට පේනවනේ මම කන කට්ට ඒ වගේම මගේ එක්ස් එක ආයෙ පාරක් ෆුල් පට්ටම් වුණා. තව එක්ස් එකක් හදාගත්තා. ඊට පස්සේ කන්දුඩටම ගිහිල්ලා බැලුවා විලේජ් එකක් තියනවද කියලා. ඇත්තටම හරිම සෝචනීයයි විලේජ් එකක් තිබ්බේ නැහැ. ඔව්. තිබ්බේ නැහැ. anyway ඊට පස්සේ මම ආයෙත් පාරක් හැරලා ආවා මොනා කරන්නද ඉතින්. විලේජ් එකක් තිබ්බේ නැහැ. ඔන්න ඔය විදිහට මම ආයෙත් පාරක් යනට ආවා. ඉතින් ඇත්තටම සංචාරය කරනවා කියන එකත් එහෙමටම ලේසි නෑ. ඊට පස්සේ තිබ්බ අඩුපාඩුව මකා ගන්න මම ගල් ටික කඩා ගන්න යටට ගියා. ගල් ටික කඩ කඩ ඉදී ලැබිස්ලා සෝලියක් හම්බුණා. ඊට පස්සේ මගේ ආයුධ ටික අප්ඩේට් කරගෙන ලැබිස්ලා සෝලිය කඩන්න පටන් ගත්තා. ඉතින් වහිනවා අපේ දිහාට සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. anyway මං මේ විදිහට ගල් ටික කඩා ගත්තා. මට ඕන වෙයි මට ඇති වෙයි කියලා හිතුවා. ඒ වගේම තව ග්‍රැවල් ටිකක් කඩා ගත්තා. ඊට පස්සේ උඩට ගිහිල්ලා ආයෙත් පාරක් උඩට ආවා. ඊට පස්සේ අනාගතේ ඕන වෙයි කියලා හිතනවා. ඒක නිසා සුගර් කේන් ටික කඩා ගත්තා. අතන ෆ්‍රෙන්ඩ්ස් වහිනවා හොඳටම වහිනවා. සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මගුල මම වීඩියෝ කරන්න පටන් ගත්තා හදලා ඒ හතර අතේ ඔක්කොම වහින්න පටන් ගන්නෑ. ඒ වැහි දුයියොන්ටත් වෙන වෙලාවක් නෑ බෑ සොක්සන්. anyway එතන තිබ්බ එකත් කඩා ගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මම ආයෙත් පාරක් සංචාරය කරන්න යන ගමන් අසල්වැසි කේව් එකට ගිහින් බලාගෙන ගියා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙ පේනවා දවසකට මෙච්චර පීනන්න හොඳ නෑ මම. හොඳ නැත්තේ මන් නෑ. එයාට මට ජල වීදිකාව හැදලා මැරෙයිද දන්නේ නෑනේ. දී වැඩියාව හැදෙන්න පුළුවන්. නෑ මේ එහෙම වෙන්න විදියක් නෑ නෝට මම. anyway මොකක් හරි ඔන්න ඔය ටික තමයි ඊට පස්සේ සිද්ධ වුණේ. ආයෙත් පාරක් කන්දක් නැග්ගා. නිෂ්ඵල ක්‍රියාවක් කරනා වුණත් ආයෙත් පාරක් කන්දක් නැග්ගා. ඔන්නම තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ආයෙත් පාරක් කෑම ටිකක් කෑවා. බඩගිනි හොඳටම වැඩි වෙලා තිබ්බ නිසා ඒ මම බලන් හිටියේ. මම දන්නේ ඊපස්සේ ආයෙත් පාරක් පීනගෙන ගියා. විලේජ් එකක් හම්බෙයි කියලා හිතලා හම්බුනේ නැහැ. හැබැයි අඹම රේනුවක විලේජ් එකක්වත් බැටළුව නම් ඉන්න ඕන නැති වෙලාවට ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ ආයෙත් පාර සංචාරي පටන් ගත්තා. ඔයාලට පේනවනේ යන වේගෙ.
ෆ්ලෑෂ් වගේ ඊට පස්සේ ඉතින් ඔහොම තමයි සිද්ධ වෙන්නේ සංචාර කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි සහෝදරවරුනි ඊට පස්සේ එහා පැත්තට මාරුණා ආයිත් පාරක් සංචාරේ අතපැතියන් ඉන්න බැරි නිසා මූව මැරුවා අතපැතියන් ඉන්න බැරි හේතුව නෙමෙයි කෑමත් ඕනේ ඊට පස්සේ ගගක් දිගේ ඉස්සරහට යන්න පටන් ගත්තා ඊට පස්සේ ඇකේෂියා ගහක් හම්බුණා ගහක් නෙමෙයි මේක ඇකේෂියා බයෝම් එකක් එහා පැත්තේ තිබ්බ ඇකේෂියා ටිකක් එනිවේ මම ඇකේෂියා ගහ කඩාගත්තා මට ප්ලෑන්ස් ටිකක් අවශ්‍ය වෙයි කියලා හිතන නිසා ඉතින් සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා වහිනවා අපිට මෙහෙට හොඳටම anyway ඔන්න ඔය ටික තමයි ඊළඟට සිද්ධ වුනේ ආයි පාර පීනුවා ආයි පාර සංචාරය කරා ඊට පස්සේ මම මේ විදිහට වෝටර්මෙලන් ටිකක් කඩාගත්තා පේනවනේ ඊට පස්සේ ආයි පාර සංචාරය කරා ඊට පස්සේ මොකක් හදාගන්නේ මට ඕන කරන ටූල්ස් දෙකක් මම විතර මම හදාගත්තා කඩුවකුයි එක්ස් එකකුයි ඊට පස්සේ ඒක අරගෙන ආයි පාර පීනුවා රේස් දෙන්න නාදිනේ ජීව වැඩියා වෙලා හරිද මෙච්චර මේ පීනන ඊට ආයි පාර පීනුවා ඊට ආයි පාර කැවිදි ඊට පස්සේ පොඩි පොඩි ගින්නට සුපර් කියලා වෝටර්මෙලන් ටිකක් කෑවා ඉතින් anyway දැන් අපේ වීඩියෝ එකේ අවසානට අපි වෙලා ඉවරයි ඉතින් ඔයගොල්ලෝ තේරෙනවානේ වීඩියෝ එක ඊතරම් හොඳ නෑ anyway ඉතින් වීඩියෝ එක enjoy කරා නම් වීඩියෝ එකට like එකක් දාන්න subscribe කරන්න අමතක කරන්න එපා මොකද අදහස් පහලින් කමෙන්ට් කරන්න ඉතින් friends එහෙනම් හැමෝටම bye සුබ දවසක් වේවා හරි ඉතින් මේ විදිහට තුන්වෙනි දවසත් ඉවර කරලා මම වීඩියෝ එකත් ඉවර කරනවා